හායි කොහොමද ඔයාලට මේක තමයි මගේ channel එකෙන් දාන දෙවෙනි vlog එක. පළවෙනි vlog එක දාලා ටික දවසක් ගියා දෙවෙනි vlog එක නම් දාන්න. හැබැයි මේක මම weekend එකක කරපු vlog එකක්. long weekend එකක් තිබුණානේ. ඉතින් සෙනසුරාදා ඉරිදා සඳුදා දවස්වල මම කරපු දේවල් තමයි මේකේ තියෙන්නේ. මුලින්ම නම් මේ කරන්නේ පොඩි කේක් එකක් හදන්න යන්නේ. මොකද අපේ තාත්තගේ බර්ත්ඩේ එක තිබුණා. ඉතින් ඒකට කේක් එක හදන්න මම අරගත්තා. මම කලින් කේක් එකක් හැදුවා මේ අවුරුද්දේම පෙබරවාරි වල මගේ බර්ත්ඩේ එකට. ඒක තමයි මගේ ජීවිතේ මම හදපු පළවෙනිම කේක් එක. මම මේකෙම ෆොටෝ එකකින් පෙන්නන්නම්කෝ මම බර්ත්ඩේ එකට හදපු කේක් එකක්. ඒක කිලෝ එකක කේක් එකක්. මේක නම් බෙන්ටෝ සයිස් කේක් එකෙන් බෙන්ටෝ කේක් එකක් ග්‍රෑම් 250 දෙකක් තියලා. ඒතර ග්‍රෑම් 500ක වගේ කේක් එකක් තමයි මේ හැදුවේ. ඉතින් තනියම අයිසිං කරලා ලස්සනට හදාගත්තා. මොකක් හරි සීරියස් වැඩක් කරනකොට පේනව නේද මූණ? සීරියස් වැඩ කරද්දී ඔහොම තමයි මගේ මූණ තියෙන්නේ නේද? ඔයාලා දැක්කනේ? අම්මත් සැරෙන් සැරේ ඇවිල්ලා බලනවා මං හරියට වැඩේ කරනවද කියලා. කේක් හදන්න ඕන බඩුව මං ගාව ඇත්තටම නැහැ. ඔය තියෙන වගේ තමයි කරගත්තේ. ඒ කියන්නේ අයිසින් ඒව නෙමෙයි. අපි ඩෝනර් බඩු තියෙනවනේ ඒවට. ඒතර ට්‍රේ එක විතරක් තියෙනවා. එක සයිස් වල කිලෝ එකේ සයිස් එකේ ග්‍රෑම් 250 ඔය සයිස් එකේ අර අයිසින් කරන්න ඕනේ වෙන ඒවා තියෙන්නේ නැහැ. ඉතින් ඉතින් අර පොඩි පීයකින් තමයි මම ඔය කරන්නේ. අන්තිමට කොහොම හරි තාත්තගේ බර්ත්ඩේ කේක් එක ආවේ මේ විදිහට තමයි. කලින් පාරට උනා නම් හොඳට ආවා. මේ මං හදපු දෙවෙනි කේක් එකනේ. එහෙම අර නීට් ගතිය අඩුයි. හැබැයි ඉතින් රසේ නම් වෙනසක් නැහැ. හොඳට කන්න පුළුවන්. ඒ අතරේ අපේ අම්මා මාස්මෙලොස් හදන්නත් පටන් ගත්තා. කන්නම තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් උදේටත් කාලා දවස පටන් ගත්තා. ඊට අපේ බ්‍රවුන් බබා. ඊට පස්සේ ඉතින් කේක් එකට ඉටිපන්දමකුත් ගහලා අපේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරා. ගිය පාර තාත්තගේ බර්ත්ඩේ එක අපි ටිකක් ලොකුවට සැමරුවා. මොකද තාත්තගේ පෙන්ෂන් පාර්ටි එකයි බර්ත්ඩේ එකයි දෙකම එකට අපි සෙලිබ්‍රේට් කරා. ඉතින් මේ පාර අපේ පවුලේ 4 දෙනා එකතු වෙලා තමයි බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ. ඊට පස්සේ ඉතින් කේකුත් කාලා ජිම් එක පැත්තේ පොඩි රෝමක් දාන්න ගියා. සතියට දවස් 4ක් වගේ ජිම් එකට යනවා. අදත් ඉතින් වඩ දවසක් ඉඳලා ජිම් එක පැත්තේ පොඩ්ඩක් ගිහින් ආවා.
ඒ වෙලාවෙ නම් වැඩි ජිම් එකේ කට්ටිය හිටියේ නෑ. ඉතින් මගේ වර්කවුට්ස් ටික කරලා හිමීට ඉතින් එතනින් ආවා. රෑ වුණාට පස්සේ ඉතින් රෑටත් කාලම මම පොතක් කියවන්න ගත්තා. මම ඒකෙත් වීඩියෝ එකක් කරා. මොකද මම TikTok එකටත් පොඩි වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු හින්දා. ගොඩක් කියවලක් තියෙනවා. ඒ අතරේ කියවපු නැති දෙකක් තුනක් විතරක් තියෙනවා. මෙතන තියෙන හතරම මම තවම කියවලා නැහැ. මේ දෙක නම් මම දැක්ක ගොඩක් සෝෂල් මීඩියා වල වයිරල් වෙලා තියෙනවා. ඒ හින්දා තමයි මම මේ පොත් දෙක ගත්තේ. හැබැයි මම තාම මේ පොත් දෙකක් කියවලා නැහැ. තව පොත් දෙකක් මම ගත්තා. මේවා හිම එච්චරල සෝෂල් මීඩියා වල වයිරල් වුණ පොත් නන් නෙවෙයි. හැබැයි කියවලා බලද්දී අවශ්‍ය හිතුණා. විශේෂයෙන් මේ පොත්. මම දැන් මේ හතරෙන් මොනවද කියවන්නේ කියලා හිතනකොට මම හිතුණා මම මේ පොත තෝරගන්නවා කියලා. පොතේ නම අනේ මන්නා. ලියලා තියෙන දිමුත් කුඩරත්න මම ඒක තෝරගන්න එක හේතුවක් තියෙනවා. ඊට පස්සේ මේ පොඩි කොටසක් තියෙනවා ලියලා ඒක හරිම ලස්සනයි. මම ඔයාලට ඒක කියවන්නම්. ඒක තියෙන්නේ වේදනාකාරී මතක කියන්නේ පිඟානේ තියෙන ඉඳුල් වගේ. වීසි කරලා පිඟාන හොද ගන්න තරමට දැනෙන්නේ සහනය. නැත්නම් කැරපොත්තෝ භූමි ඒතිව මියොත් වෙනවා ඉඳුල් රස බලන්න. ඒ වගේම තමයි වේදනාකාරී නෙගටිව් සිතුවිලි වලින් පිරුණු හිතත් නිතරම පලිබෝධ වලින් පීඩා විඳිනවා. ඒවට යන්න දෙන්න සවින්ද. ඊට පස්සේ ඉතින් නිදා ගන්න හිතනකම් පොත කියවුවා. එතන පොත කියවලා ඉවර කරනවා. ඒක හරිම ලස්සනයි. ඊළඟට ඉතින් ඊරිද දවස. එදාටත් එකපාරට වීඩියෝ එකක් දැක්කලා පොඩි කෑමක් හදන්න හිතුණා. මේක කලින් මං හදලා නැහැ. සොසේජස් මන් හදන්න තමයි ඉතින් මේ රෙඩි වුණේ. හැඩ නම් චුට්ටක් වෙනස් ඉතින්. ඉතින් හැඩේ කොහොම වුණත් කැමරායිනේ. හැබැයි ෆස්ට් ටයිම් වුණාට ඒක හොඳට ආවා. ඒක oven එකට දාලා ඒ අතරේ මං තව කෑමක් හදන්න ගත්තා. බලන් ඉන්නකො මොකන්ද කියලා. ඒකත් මගේ ෆස්ට් ටයිම් එක තමයි. මං හිතන්නේ මම මේ දවස් දෙකේ ගොඩක් කෑම හැදුවා. ඔව්. හැබැයි ඒකත් හොඳ රහට ආවා. ගෙදර හැමෝම කිව්වා රහයි කියලා. අර කැරමල් කරපු එකත් හොඳට පැණි බේරෙන්න තිබුණා. ඇත්තටම රසට තිබ්බා. ගොඩක් රහයි. මේ ඉතින් සඳ දවස පොය නිවාඩුව තිබුණනේ. අපි ගියා අත්තම්මලයි ගෙදර. අත්තම්මලයි ගෙදර කියන්නේ අපේ අම්මලේ ගමේ. දැන් එහි අත්තමයි සීයයි නැහැ. එයාලා ඉතින් නැති වෙලා දැන්. හැබැයි අපි දැන් එහානේ අපේ චූටි මාමලා බලන්න. එයාලා ඉන්නේ එහෙ. නංගි මල්ලිකවා පොඩි කන්දක් තියෙනවා අපි නගිමුද කියලා. ඉතින් ඕන දෙයකට මායි මල්ලි තොට්ටු හින්දා අපි දෙන්නත් හා කියලා හවස 2ට විතර අපි ගියා කන්ද නගින්න. ටිකක් අවුවයි මේ දවස්වල කොහොමත් පායනෝනේ. හැබැයි අපි කන්ද නගින්න ගත්තාම ඒකේ තිබුණ කැලේ හින්දාද මන්ද එහෙම ලොකු අවුවක් දැනුනේ නැහැ. හැබැයි ඉතින් හොයාගෙන 4 දෙනාම තනියම නැග්ගා. වැඩේ හිතුව තරම් ලේසි වුණෙත් නැහැ. මොකද ගමේ කෙනා අපිව ගයිඩ් කරාට අන්තිමට ඉතින් යාව ගයිඩ් කරන්න උනේ අපිට වගේ තමයි. කොහොම හරි ඉතින් අඩිපාරවල් තියෙන තැන් හොයාගෙන අමාරුවෙන් උඩට ගියා. ගොඩක්ම ලෙස්සනවා. අර කොළත් වැටිලා වගේනේ.
නිසා ලෙසන් ගතියක් තිබුණා. ඉතින් පොඩ නැවති පොඩ්ඩක් බයකුත් තිබුණා. හැබැයි ඉතින් 4 දිනක් හිටියා. මට කටි වඳුනලා දෙන්නත් බැරි වුණානේ. මේ ඉරිරි ෂර්ට් එක ඇඳගෙන ඉන්නේ ෂහන් මල්ලි. ඒ කියන්නේ චූටි මාමගේ පොඩිම ළමයා. එයා අපේ මල්ලිගේ වයස. ඔය කළු ෂර්ට් එක ඇඳගෙන ඉන්නේ අපේ මල්ලි. අපේ කිව්වේ මගේ මල්ලි. තව කෙනෙක් පිටිපස්සෙන් එනවා. කොළ පාට ටී-ෂර්ට් එකක් ඇඳලා. එයාව මං ඉස්සරහදී අඳුනලා දෙන්නම්. දැන් මේ යන්නේ කන්දේ නිකම් මැද හරියකට වගේ අපි ඇවිල්ලා. එතන පොඩි ගල් තලාවක් වගේ තියෙනවා. හැබැයි තව මේ කන්දේ උඩටම ඇවිල්ලා නෙමෙයි. කට්ටියට මහන්සි හිතින් චුට්ට වෙලාවක් මෙතන නැවතිලා ඉඳලා තව උඩට නගින්න ගත්තා. ඔහොම ඉන්නකෝ. උඩට ගියාම තමයි මේකේ මේ විදිහේ කන්දක්ද කියලා හිතෙන්නේ. ඔයාලටත් එහෙමම හිතේ. බලන්නකෝ මේ කොටස ලස්සන. හැබැයි තාම අපි කන්දේ උඩටම නැගලා නැහැ. දැන් නම් මට හිතෙන්නේ 4න් 3ක් විතර අපි කන්දේ නැගලා ඉවරයි. තාර්කි. මේකට කියන නම මොකද්ද? බටදොල කන්ද. අපි ආවා බටදොල කන්දට. මම පේනවද? පේනවා. තව ටිකක් තියෙනවා අර පැත්තට ඇවිදින්න. අපි හෙට ගිහින් බලමු. ඔයාලම view එක පෙන්වන්න පිටිපස්සේ. පේනවා මං හිතන්නේ. තව ටිකක් තියෙනවා. හෙට ගිහින් බලමු. වා. දැන් නම් අපි කන්දේ උඩටම ආවා. බලන්නකො ලස්සන. මේ පේනවට වඩා ඇත්තටම එතනදී මාරම ලස්සනට පේනවා. හැමදේම පොඩියට පන්සල් පේනවා ඒ හරියට. ඒ කියන්නේ අපි කන්ද නගිනකොට මෙච්චර උස කන්දක් වෙයි කියලා හිතුන්නේ නැහැ. හැබැයි උඩටම නැග්ගාම තමයි තේරුනේ කොච්චර උසද කියලා. හරිම ලස්සන තැන. හැබැයි මේක වැඩි දෙනෙක් දන්නේ නැති ඒ ගමේ ටික දෙනා විතරක් දන්න හැංගිච්ච ලස්සන තැනක්. ඒ හින්දා වඳුමන්දා ඒකේ ලස්සන තාම එහෙමම තියෙනවා. ඊළඟට ඉතින් ගමන් මහන්සිය යන්නත් එක්ක 4 දෙනාම ඉඳගෙන ඒ වෙලාව ඉතින් එන්ජොයි කරා. පොඩි කයකුත් දාන ගමන්. මං ආසම මගේ වටේ ඉන්න අයත් එක්ක මට ආදරේ මං ආදරේ අයත් එක්ක නිදහසේ මෙහෙම ගත කරන්න. ගොඩාක් කට්ටිය පිරුණු දන්නේ නැති අය ළඟ ඉන්නවට වඩා මට මගේ අය ගාවිද්දී හරිම සැහැල්ලුයි. ඉතින් මං ආස එහෙම වෙලාවල් වලට. මොකද්ද වාසනාවකට මට ඉතින් මගේ වටේ ඉන්නෙත් එහෙමයිම තමයි. යාළුවෝ නෑදෑයෝ ඔෆිස් වල ගියත් කොහෙ ගියත් මගේ වයිබ් එකේම ගොඩක් අය හම්බ වෙනවා. කතාවෙන් කතාව ඉතින් අපි ගල උඩ නැගලා ඉඳලා මම හිතන්නේ අපි එතන ලොකු වෙලාවක් හිටියා. ඊට පස්සේ අපි ආයෙත් බහින්න ගත්තා. මොකද මේ වෙද්දිත් අපිට කෝල් ගොඩක් ඇවිල්ලා තිබ්බේ. කන්දෙන් බහලා චූටි මාමලේ ගෙදරට ආවට පස්සේ මල්ලිලා දෙන්නට ඕන වුණා රොටි කන්න. ඒකත් නිකන් නෙමෙයි. එළි පක් හදාගෙන ඒකේ රොටි පුච්චලා කන්න. රොටිත් කාලා අම්මයි මායි මල්ලි තාත්තයි අපෝ ගෙදර ආවා. එදා දවසේ ගත්ත ෆොටෝස් ටිකකුත් මම මේ වීඩියෝ එකට එකතු කරලා තියෙනවා. බලන්නකෝ ලස්සනද කියලා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් පරිස්සමෙන් ඉන්න.